ළඟේ තාත්තේ හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා බලලා මෙතනින් තේ එකකුත් බීලා මාත් එක්කත් hina වෙවි කතා කර කර ටිකක් ඉඳලා ආරක් ඔක්කොම ඒක කියනවා. දැක්කද? මොකද ඒගොල්ලොත් ඒක දන්නවා. සත්තුන්ට ඉව තියනවා මිනිස්සුන්ට වඩා. කොහොම හරි අපි මේ නාමල් රාජපක්ෂ මැතිතුමාට කියන්නේ තාත්තා වගේ වෙන්න. එතකොට තාත්තා වගේ වුණොත් අපි පිටිපස්සෙන් යනවා නැත්නම් අපි එන්නෙත් නැහැ. මෙතන වැඩ 100ක් ඉවර කරේ නෑ. අද අපි තාමත් සන්තෝෂ වෙනවා අපි මෙහෙණින් වහන්සේ මුලින්ම වැඩම කළා. උන්වහන්සේ පූජාවට මල්වැස්සක් වහිනවා. ඒ වගේම අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා ආවන්න වහිනවනේ සුබයි අනාගතය. අපි සතුටු වෙනවා මේ ඔක්කොම එකතු කරගෙන අපි උමන්දාවේ පොසොන් පොය දවසේ උදෑසන සිද්ධ කරන පළවෙනි පින්කම. මේ ගවය 21ක්. මේ අර බටුවරක් නෙමෙයි ක්‍රිස්තියානි හරක්. මේ මෙහෙණින් වහන්සේ තමයි මේ හරක් ඔක්කොටම සල්ලි දුන්නේ. අපි ලියුමක් දීලාකෝ අපි සල්ලි ගෙවන්න අපිට වැලි එකක් දෙන්න මේකේ ගැහුවේ පුල් මුඩියේ වැලි වලින්. අර පිළිගිය. ඒකයි ලස්සනයි. වැලි එකක්වත් දුන්නේ නැහැ. නමුත් වැලි දුන්නේ නැහැ කියලා අතාරියේ නැහැ. කරන්න ඕන එක කළා. ඒතර අපි කියන්නේ ඔය සද්ද දාලා කට වහන්න බෑ කාටවත්. අනික හමුදාවේ උන් ගත්තා CSD ගත්තා කියලා වැඩ නවත්තන්න නැත්නම් වෙන්නේ ඊට වඩා එකක් ඇති. හරිනේ? මේගොල්ලන්ගේ තාත්තේ හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා බලලා මෙතනින් තේ එකකුත් බීලා මාත් එක්කත් hina වෙවි කතා කර කර ටිකක් ඉඳලා ආරක් ඔක්කොම ඒක කියනවා. දැක්කද? මොකද ඒගොල්ලොත් ඒක දන්නවා. සත්තුන්ට ඉව තියනවා මිනිස්සුන්ට වඩා. ලෝකේ ඉන්න වැඩියෙන්ම හීල වෙන සතා තමයි මීහරක. මීහරක ලොකු නිසා තමයි බල්ල ගන්නට ආවේ නැත්තේ. නැත්තම් මිනිස්සුන්ගේ ලොකුම සුරතලා මීහරක. ඕගොල්ලන්ට මම දැනගන්න කිව්වේ. අපි සතුටු වෙනවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ පාරවල් ඔක්කොම හැදුවේ. අද මිනිස්සු ලක්ෂ ගාණක් මේ පාරවල් වල යනවා. ඒ මම කියන්නේ මොන ආණ්ඩුව වුණත් අපිත් එක්ක තරහට වැඩ කළාම වෙන්නේ ආණ්ඩුවට කෙලවෙන්නේ. අද ආණ්ඩුව ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ. ඉතින් මම ඔබතුමාලට කියන්නේ මේ ආණ්ඩුව කරන වැඩ නම් කරන්න එපා. ඊට වඩා හොඳ දෙයක් කරන්න අනාගතේ. තාත්තා වගේ වැඩ කරන්න. තාත්තට මිනිස්සු බයින කොටයි හොඳ කියන කොටයි දෙකම අපි ළඟින් හිටියා. හෙල්ලුන්නේ නැහැ. අතෑරියේ නැහැ. ඇයි එහෙම කළේ අපි කරපු සේවය. පැහැදිලිනේ? ඉතින් අපි ඔබතුමාට ආරාධනා කරන්නේ තාත්තා වගේ වෙලා මේ පන්සල් හදන්න, මේ රට හදන්න අපි උදව් කරන්න. ඒ වගේම පන්සල් වලට උදව් කරන්න. දැන් මේ වගේ එකක් හදන අපි මේව අරන් යන්නේ නැහැ ගෙදර. මේවා මේ රටේ ඉතුරු වෙන්නේ. කාශ්‍යප රජුරු සීගිරි හදපු නිසා තමයි සංස්කෘතික මාධ්‍යය ඉතාලම දුවන්නේ. ওই රජවරු ටික ඔය හදලා තිබ්බේ නැත්තම් ඒකටවත් සල්ලිත් නැහැ. හරිනේ කතාව. අපි ඒව කරන්න ඕන. ඉතින් අපි ඔබතුමාට කියන්නේ මේ ආණ්ඩුව කරන තක්කඩි වැඩ නම් කරන්න එපා. කවුරු හරි පන්සලකින් හරි පල්ලියකින් හරි කවුරු හරි වැඩක් කරනවා නම් ඒකට සහයෝගය දෙන්න. ගඩොලක් ගිහිල්ලා දෙන්න. 725ක් දාන්න. එතකොට අපි දියුණු වෙනවා. අපි මිනිස්සුත් බලලා මිනිස්සුත් මේව හදනවා. රටේ කෘෂිකර්මාන්තයේ කිසි දියුණුවක් නැහැ. එකම දියුණුව ලාල් කාන්තගේ හදාගත්ත එක විතරයි. මං සතුටුයි ඒක හරි කරගත්තට ඒ මිනිහ නැත්තම් උට ගේකුත්. කොහොම හරි අපි මේ නාමල් රාජපක්ෂ මැතිතුමාට කියන්නේ තාත්තා වගේ වෙන්න. එතකොට තාත්තා වගේ වුණොත් අපි පිටිපස්සෙන් යනවා නැත්නම් අපි එන්නෙත් නැහැ. ඉතින් අපි පිටිපස්සෙන් ඉඳගෙන තල්ලු කරන්න, උදව් කරන්න එහෙම වුණොත් විතරයි. නැත්තම් නෑ පුතෝ. එතකොට අපිට මේ රට හදන්න පුළුවන්. මම ඉල්ලන්නේ අවුරුදු 2ක් මට කුසිකර්මාන්තයේ බලය දෙන්න. මම මේ රටේ පිටරට තියෙන ඔක්කොම ටික මෙහෙට ගෙනල්ලා. මම දන්නෝනේ මේක කරන්න ඕන ටික. මේ උමන්දාව වගේ ලස්සනට මේ රට හදලා දෙන්න. පැහැදිලිනේ? ඔබතුමාට ඒක කරන්න පුළුවන් අපි ඔබතුමාට. ඊට පස්සේ අපි ඇවිල්ලා හිටියේ මෙතන මුලින්ම පදිංචි වෙලා. ඒකට තමයි මේ විහාරය. මේ බලන්න ලස්සන. මේ මෙතන පඩි පෙලෙන් එන්න හදලා මෙතන අපි ලොකු විහාර මෙතන හොඳ සෙන්ටර් පොයින්ට් එකක් ඔක්කොම වටේම හන්දට පේනවා. ඒකට අර එහෙම මිනිස්සු එනකොටම මේ බුදුහාමුදුරුවෝ තුන්දෙනා අර පාර්ලිමේන්තුවෙන් බලනකොට පේනවා. ඉද රාජපක්ෂ මැතිතුමාගේ පුතා මැද තියාගෙන මේ නන් ලෝක ප්‍රසිද්ධ නන් කෙනෙක්. ඒ වගේම අපි තුන්දෙනා මේ විහාරයට උනත් මුල්ගල් තියෙන වෙලාව සුබ මුහුර්තේ
මේ ඔක්කොම අපල දුර වෙලා රටට හොඳ සුබ කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනාවෙන් තමයි මුල්ගල් තියන්නේ. බෝතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන